छुपा सा सुपिंवंत आशा रेख मदन लगवसा हैंकुम रंचु वीला रहे पिन्न पीरा मीने सिपिया सलला ඉතින් මේ අපේ සුදු පුතාගේ ජෝයි පපාගේ බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින්. ඉතින් වෙනදා කරනවා වගේම අපි මේ පාරත් පොඩි බබාලට අහිංසක වැඩිහිටි අයට ලෙඩ වෙලා ඉන්න අයට මේ පාරත් පියලි ආහාර දෙන්න අපි ලෑස්ති කරගත්තා. ඉතින් සුදු පුතා වෙනුවෙන් අපි ඒක හැම අවුරුද්දකම පුළුවන් හැම මොහොතකම කරන දෙයක් නේ. ඉතින් මේ පාරත් බර්ත්ඩේ එකට ඒ ටික තමයි මේ ලෑස්ති වෙන්න කරන්න. ඉතින් අපි වියලි ආහාර අරගෙන ඊට පස්සේ ඉතින් මේ ඊට පහුවෙනිදා ඒ කියන්නේ සන්ඩේ දවසක් එදා අපි උදේ චර්ච් ගිහලා ඊට පස්සේ ඉතුරු බඩු ටිකත් අරගෙන අහපව ඊට කලින් දවසේ ගත්ත වියලි ආහාර ටික අපේ ගෙදර ගිහලා ඉතුරු කට්ටියට බෙදලා දෙන්න කියලා තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ පේනවනේ සුදු පුතා එයා ඉතින් කොහේ හරි ගියාම ඔහොම තමයි. ඔන්න ඉතින් අපි නිකන් බති අම්මා ආදරෙන් මග බලාගෙන හිටියා. ඉතින් අනිත් කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා අපි යනකොට. ඔක්කොම නම් ඇවිල්ලා නැහැ. ඉතින් ගොඩක් වයසක ආච්චිලා සීයලාත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට එකපාරේ එන්න බෑ. ඒගොල්ලෝ සැරින් සැරේ තමයි ඉතින් එන්නේ. අපි මේ විදියට ඉතින් සුදු පුතාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ඒගොල්ලන්ට පුංචි හරි දෙයක් දෙන්න තමයි මේ සූදානම් වුණේ. ඉතින් හරිම සතුටුයි. හිතට සැනසීමක් ලැබෙනවා සුදු පුතාටත් ගොඩක් පිං මේ වගේ දේවල් කරන්න ලැබෙන එකට. ඉතින් අපි ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ වගේ දේවල් කරනවා. ඉතින් මේ බලන්නකො සුදු පුතාට චූටි අක්කි කෙනෙකුත් හම්බෙලා. ඉතින් ඒ බබාගේ බර්ත්ඩේ එක නොවැම්බර් 4 කිව්වා. ඉතින් අපේ සුදු පුතාගේ පහනේ. ඉතින් මේ සුදු මැණිකෙක්ටත් හරිම සතුටුයි. මේ මල්ලි බබා එක්ක මේව ඉන්න හම්බුන එකට. ඉතින් ඊට පස්සේ අපි සැරින් සැරේ එන අයට මේ විදියට වියලි ආහාර ටික ටික ලබා දුන්නා. ඉතින් ඉතුරු කට්ටියට මල්ලිට කිව්වා අපිට වෙලා නැති නිසා ගෙවල් වලට ගිහිල්ලා දෙන්න කියලා. බැරි අයත් ඉන්නවනේ. Apa me? Joy me? ඉතින් හැමදාමත් වගේ බති අම්මගේ ආදරේ ආශිර්වාදය අපිට හැමදාමත් ඒ විදිහට ලැබෙනවා. හදවතින්ම අපිට ආශිර්වාද කරනවා ආදරේ කරනවා බති අම්මා. ඉතින් ඊට පස්සේ සුදු පුතාට මේ සමහර අය තැයි ගිෆ්ට් ගෙනල්ලා අයියලා. ඉතින් මේ බර්ත්ඩේ ෂූට් එක දවසේ උදේ මම උදේම ලෑස්ති වෙලා මේ සුදු පුතාගේ ඩෙකොරේෂන් ටික ඔක්කොම බැලුම් හොම්බලා ඒ දේවල් ලෑස්ති කරා. ඉතින් ඊට පස්සේ සුදු පුතාත් එක්ක බර්ත්ඩේ ෂූට් එක කරනවා කියන්නේ ඉතින් දන්නවනේ. එයා එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඊට පස්සේ කොහොම හරි බර්ත්ඩේ ෂූට් එක ඉවර වෙලා අපි ආව සුදු පුතාට ගිෆ්ට් එකක් ගන්න. මේ පාරේ එයා ආසම දෙයක් තමයි අපි බර්ත්ඩේ ගිෆ්ට් එකට ගන්නේ. බේබි ස්ලයිඩ් එක. එයා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා අපි
සුදු පුතාගේ ටෝයි එක දැම්මට පස්සේ කායකේ ඉඩක් නැහැ. ඉතින් අපි මේ විදිහට තමයි ඉතින් ගෙදර ආවේ. ඒකත් අරගෙන සුදු පුතාගේ සතුට වෙනුවෙන් ඉතින් අපි ඕනෙම දෙයක් කරන්න ලෑස්තිනේ. එහෙමනේ ඉතින් හැමෝම තාත්තා කෙනෙක්ම නේද? ඊට පස්සේ ඉතුරු වැඩ ටිකයි ඒ බඩු ටිකයි අපි අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා එහෙම සුදු පුතාගේ ඉතුරු වැඩ ටික එහෙම කරලා මේ සුදු පුතාගේ කේක් එකේ කප් කේක්ස් වලට කේක් වලට ඕනේ අයි ඒ නොස් ඒ දේවල් ටික මම ඇඳලා ඒ ටික කපලා තියන්න කියලා හදන්නේ ස්ටිකර් ටිකයි ඒ ටික කලින් සුදු පුතාගේ බර්ත්ඩේස් දෙකටම ඩෙකරේෂන් කරේ වෙන නංගි කෙනෙක්. එයාලට අපි බාර දීලා තමයි තිබ්බේ. ඒත් මේ පාර අපි බර්ත්ඩේ පාටි එකක් ගන්නෙ නෑ කියලා තමයි හිටියේ. මොකද මම ටිකක් අසනීපෙන් නිසා. ඉතින් ඒ වුණාට මම හිතුවා ඒ වුණත් සුදු පුතා සතුටු වෙනවනේ. ඉතින් ඒ නිසා මගේ අතින්ම මං කොච්චර අසනීප වෙලා හිටියත් සුදු පුතාට මේ කොහොම හරි ඩෙකරේෂන් මගේ අතින් කරලා ලස්සනට එයා ආස විදියට කරලා දෙන්න ඕනි කියලා. ඉතින් කොහොම හරි මම ලස්සනට ඩෙකරේෂන් ටික කරගත්ත සුදු පුතාගේ බර්ත්ඩේ එකේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ මේ අර බෙයා ගැන හැම. ඉතින් ඒක මම print එකක් අරගෙන කපලා තමයි ඔය බිත්තිය අලවලා තියෙන්නේ. බැලුන්ස් මම මැච් කරලා ඔය කේක් ෂොප් වලින් අරගෙන එහෙම තමයි අරගෙන සුදු නංගී මල්ලී ආවා. ඉතින් සුදු පුතා ආසම විදියට බෙයා තීම් එකෙන් තමයි මේ පාර මම තෝරගත්තේ ආස වෙයි කියලා. ඉතින් නංගි ලස්සනට රසට කේක් එක හදලා ගෙනත් දුන්න සුදු පුතාට හැමදාම. ඉතින් ඒ අතරේ තරිඳු මල්ලී සුදු නංගී සුදු මැණිකයි ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ගේ වීඩියෝස් ගන්න හම්බුනේ නෑ. මොකද ඒ වෙලාවේ තමයි මම ලෑස්තිලා සුදු පුතාවත් ලෑස්ති කරන් ආවා. මේ ළමයා කොහෙන්දෝ රෝත් කෙලින්ගෙන තනින් පිදි නවතින්න මතකයට ඉඩදෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන ඉන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. හරියටම මීට අවුරුදු 3කට කලින් මගේ ජීවිතේට ආව මගේ දේවදූතයා සියනු මිකායල් ජෝයි මගේ රත්තරන්ගේ ජීවිතේට හැමදාම සතුට සැනසීම ලැබෙන්න ඕනේ. අම්මි මෙහෙම හරි පුංචියට රත්තරන්ගේ බර්ත්ඩේ එක කරේ. ඔයාගේ හිනාව දකින්න එක තමයි මගේ එකම සතුට සැනසීම නිසා. ඉතින් සුදු පුතේ අම්මේ තාත්තී ඔයාට ගොඩාක් ආදරේ. අදත් හෙටත් හැමදාමත් මගේ සුදු පුතාගේ ජීවිතේට හොඳම දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මි ඔයාට ආදරේ. මට මගේ ජීවිතේ ලැබුණු වටිනම ලස්සනම තෑග්ග ඉතින් සුදු පුතේ ඔයා තමයි. දෙවියන් වහන්සේ ඔයාට හැම සතුටක්ම ලබා දෙයි හැමදාමත්. Chupasa supimvanta asha reka madanala gavasa hengum ranchu vila rahe pinna pira meena sipiya salala. ඉතින් මේ පාර පෝය දවසක බර්ත්ඩේ එක සුදු පුතාගේ තිබුණ හින්දා බති අම්මට එන්න උනෙත් නෑ. ඉතින් අපි පුංචි දෙනා බර්ත්ඩේ එක මේ විදියට සතුටින් ආදරේ සැමරුව සුදු පුතත් එක්ක. ඉතින් මේ පාර අම්මා ආච්චිත් නෑ. සුදු පුතාගේ ලොකු මමේ ආච්චි අම්මා ඒගොල්ලොත් නෑ. ඉතින් ඒගොල්ලන්වත් අපිට ගොඩාක් මතක් වෙනවා. ඉතින් මෙතන හිටියනම් ගොඩාක් සතුටුයි අපිට සුදු පුතාටත් එහෙමයි. ඉතින් අපි මේ විදියට ලස්සනට අපේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඊට පස්සේ අපේ කියන්න ඕනේ තව දෙයක්. අපේ සුදු පුතාගේ බර්ත්ඩේ ෂූට් එකේ එතකොට බර්ත්ඩේ එකේ ෆොටෝස් කරලා දුන්නේ සුදු පුතාගේ තාත්තගේ යාළුවෝ තරිඳු. ඒත් හරිම ලස්සනට ඒක අපිට කරලා පුදුම
ඉතින් සුදු පුතාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක දැකලා සුදු පුතාට ගොඩාක් සතුටුයි. එයා ගොඩක් ආස වුණා ඒකට. තාම ඉතින් චුට්ටක් එයා පුංචි වැඩි වුණාට එයාට ලොකු වුණාමත් ඒක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මේ සුදු පුතාට නංගි බබාත් එක්ක ගොඩක් ඔන්න ඊට පස්සේ සුදු පුතාගේ නංගි බබා ගෙනාවු තෑගි ටික සුදු පුතාට ආදරෙන් දෙනවා. සුදු පුතා ඒවට ගොඩාක් කැමති වුණා. ඉතින් නංගි බබාත් එක්ක ගොඩක් සෙල්ලම් කළා සුදු පුතා. ඉතින් නංගි මේ පාරත් බර්ත්ඩේ එකට ගිය බර්ත්ඩේස් එකටම අපි කේටරින් එකෙන් කෑම ඕඩර් කරපු තැනින්ම තමයි මේ පාරත් කෑම අපි ගෙන්න ගත්තේ. මේ ගොඩක් කට්ටිය නැති වුණා. ඉතින් අර ලේසියනේ ඒ නිසා අපි මේ රසට ඒගොල්ලන්ගේ කෑම තියෙන හින්දා අපි යාළගෙන් ගත්ත කෑම. ඉතින් ඊට පස්සේ හැමෝම කෑම කෑවා. සුදු පුතාට ඊට පස්සේ නැන්දී මාමීත් හැගි දුන්නා. සුදු පුතා ඒවට ගොඩාක් කැමති වුණා. ඉතින් ඊට පස්සේ නංගී මමයි සුදු පුතාව බලාගන්න නැන්දයි එකතු වෙලා බත් පාර්සල් හදලා අහල පහල මේ කට්ටියට දැන් ඒ වෙලේ ගොඩක් හවස් වෙලානේ. ඉතින් ඒ වුණත් අපි ඉක්මනට කෑම පාර්සල් හදලා දුන්නා. ඉතින් පොයේ දවසේ වුණත් එහා බෙහෙත් ගන්න කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් අපි එතනට බත් පාර්සල් හදලා ගොඩාක් ආදරෙන් ආසාවෙන් ඒ දේවල් අපි යාලට දුන්නා. ඉතින් ගොඩාක් හිතට සතුටුයි අපිට ඒ දේවල්. ඉතින් ඊට පස්සේ බර්ත්ඩේ එකේ බඩු පාර්සල් සුදු පුතා බෙදලා දුන්නේ වගේ අපි අපේ බබාව මේ දවස්වල බලාගන්න ආදරණීය ආන්ටිටත් දුන්නා. ඉතින් ආන්ටිත් මට ගොඩක් උදව් කරනවා මං අසනීපෙන් නිසා මේ දවස්වල වැඩ ටික කරලා. ඉතින් හිතුවටත් වඩා හොඳට මේ බර්ත්ඩේ එකේ වැඩ ටික මට කරගන්න ලැබුණා. ඉතින් මේ විශ්වයට මගේ ආදරණීය දෙවියන් වහන්සේට මම ගොඩාක් ස්තුතිවන්තයි. නවතින්න